අරගෙන. මේකෙන් අදහස් වෙන්නේ තනියම මේ ඥානය ජනනය කරගන්න බෑ අපිට. ඒකයි වැදගත්. තනියම ජනනය කරගන්න බැරි දෙය වෙන කෙනෙකුගෙන් අහගන්නවද ගුරුවරුන් ඉගෙන ගන්නවා කියන්නේ ඒක. ඒතර එසේ ලැබිච්ච ඥානයට තමයි සුතමේ ඥානය කියලා කියන්නේ. මොනවද මේ සුතමේ ඥානය කියලා කියන්නේ? ඉගෙන ගත යුතු දේ. ඒක নানা ප්‍රකාර වෙනවා. ලෞකික ඥාන තියෙනවා, කාර්මික ඥාන තියෙනවා, කෘෂි කර්මයේ ගැන ඥාන තියෙනවා, ගණිතයේ ගැන එක එක විදිහට මේ සුතමේ ඥානය ඉතන මේක අතිශය විශාලයි. විභංග ප්‍රකරණ ක්‍රමයේ හැටියට මේක තාම විශාලයි මේ සුතමේ ඥාන. මේ දැනුම කියන එක. බුදුරජාණන් වහන්සේගේ ශාසනයට අපි ලඝු කරලා කතා කරොත් සුතමේ ඥානය තමයි මේ චිත්ත චෛසිකාදී පරමාර්ථ ධර්ම ඉගෙන ගන්න එක. චතුරාර්ය සත්‍ය පිළිබඳව තේරුම් ගන්න එක. කර්මයේ කර්මඵලය න්‍යාය පිළිබඳ ඉගෙන ගන්න එක. පටිච්ච සමුප්පාදේ ඉගෙනගෙන තේරුම් ගන්න එක. මේ තමයි සුතමේ ඥානය කියලා කියන්නේ. ඒතර අවබෝධ කටයුතු දේවල් ටිකක් තියෙනවා. අවබෝධ කටයුතු දේවල්. ඒවා තමයි මොනවද? දුක්ඛාර්ය සත්‍ය, සමුදයාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ගාර්ය සත්‍ය, සතරක් වූ ආර්ය සත්‍ය. පටිච්ච සමුප්පාදය, කර්ම කර්මඵල විශ්වාසය, න්‍යාය. මේ ඉගෙන ගන්න. මේ ධර්මයේ ඉගෙන ගන්නවා කියන්නේ බණ අහනකොට ඔය ලැබෙන්නේ සුතමේ ඥානය. ඒක තමයි වෙන්නේ. එහෙමයි. මේ හැම එකම උපකාර වෙනවා දවසක් කෙලස් කපලා නිවනට පත්වන්න. මේකෙදී මේ ඥානය තමයි වැදගත් වෙන්නේ. මොනවද අවබෝධ කටයුත්තේ? උදාහරණයකට සිත කියන්නේ මෙහෙම දෙයක්. පඨවි ධාතුවේ ලක්ෂණය මෙහෙමයි. කෘත්‍ය රසය මෙහෙමයි. දුක්ඛ සත්‍යයේ ලක්ෂණ මෙහෙමයි. සමුදය ලක්ෂණ මෙහෙමයි. සමුදය විසින් දුක ඇති කරවන්නේ මෙහෙමයි. සසර පවතින්නේ මෙහෙමයි. මෙන්න මේ කියන න්‍යාය දැනුම කියන එකයි මේ සුතමේ ඥානය කියලා කියන්නේ. ඒක අවශ්‍යයි. ඒක අපි ගොඩක් අයට ලැබෙන්නේ අනුන් කියපු දෙයක් අහලා ඉගෙනගෙන කියවලා. මහා බෝධිසත්වවරු ඔය කියන දැනුමටමපත් වෙනවා තනියම හිතලා. පසේ බුදුවරු ඔය කියන දැනුමටමපත් වෙනවා තනියම හිතලා. සුතමය ඥානය කියන එකේ වැදගත් දේ තමයි මොනවද අවබෝධ කරේ, මොනවද තේරුම් ගන්නට ඕනේ. ඒක පටිසම්භිදා මාර්ගයේ දක්වනවා. පඨවි ධාතුවේ ලක්ෂණය, පඨවි ධාතුවේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය මේවා ඉගෙන ගන්නට ඕනේ. මේ දේ පරිඤ්ඤයයි කියලා තේරුම් ගන්නට ඕනේ. අකුසල් ප්‍රහාණය කටයුතුයි කියලා තේරුම් ගන්න. ඒ වගේ ඒවල තියෙන ලක්ෂණ තේරුම් අරගෙන මේක තමයි ඥානය, මේක තමයි කුසලයේ, මේක තමයි අකුසලයේ, මේක තමයි සිත, මේක තමයි රූපය. මේ විදිහට දේවල් ඉගෙන ගැනීමයි මේ අදහස් කළේ. ඉගෙන ගත්ත දේ ඊළඟට භවනායෙන් බලන්නට ඕනේ. බලන්න කන ඉගෙන ගන්නට ඕනේ. ඉගෙන ගැනීම ඒ නුවණට තමයි සුතමේ ඥානය කියන්නේ. ඇයි ඒකට සුතමේ ඥානය කිව්වේ? බොහෝ දෙනාට මේක ලැබෙන්නේ අනුන්ගෙන් අහලා. අද කාලේ නම් කියවලා. හරිනේ? ඒතර කියවලා ගත්ත කියලා සුතමේ ඥානය නොවනව නෙවෙයි. හොඳට මතක තියාගන්න. පොතක් දැන් සුතමේ ඥානය කියන්නේ කනෙන් අහපු දේරුම් ගත්ත එකනේ. කියවලා ගත්ත කියලා ඒක සුතමේ නෙවෙයි. මම බණ අහලා නැහැ, මම බොන පොත කියවලා විතරයි තියෙන්නේ. එහෙම අදාළ නැහැ. බාහිරෙන් ගත්තා නම් ඒක සුතමේ ඥානය. සමහර අය පුද්ගල දෙකොට්ටාසයක් ඉන්නවා මේක හිතලා ඒ නුවණට පැමිණෙනවා. චින්තාමේ වශයෙන්. අන්තිමාත්ම භාවයේ මහා බෝධිසත්වවරුයි පසේ බෝධිසත්වවරුයි. ඒතර උන්වහන්සේලාට මේ දැනුම ගැන අවබෝධය තියෙනවා. එහෙමයි සම්මා. ඒකටත් කියන්න පුළුවන් සුතමේ ඥාන. සුතමේ ඥානය කියන එකේ තේරුම අර කියපු තේරුම් ගත යුතු දේ. නැත්තම් බොහෝ අය අහන ප්‍රශ්නයක් තමයි බුදුරජාණන් වහන්සේට කොයිද සුතමේ ඥානයක්? බුදුරජාණන් වහන්සේ බණ ඇහුවේ නෑනේ. තනියමනේ මේක අවබෝධ කරේ. ඇයි උන්වහන්සේට සුතමේ ඥානය තියෙන්නේ? සුතමේ ඥානය කියනකොට වැදගත් වෙන්නේ මොනවද අවබෝධ කරන්නට ඕනේ? ඒ තමයි චක්කුව පරිඤ්ඤයයි, චක්ෂුවේ දුක්ඛ ලක්ෂණය, අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. මෙන්න මේ කියන තොරතුරු ටික තේරුම් ගන්නට ඕනේ. නුවණක්, ඒක දැනුම. දැනුමක් ලෙස භාවනා ඥානෙ නෙමෙයි මේ. භාවනා ඥානෙ ඊට පස්සේ එන්නේ. ඉතින් දැනුමක් ලෙස තේරුම් ගන්නට ඕනේ. ඒ තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඒ තේරුම් ගැනීමට බොහෝ සෙයින් එන්නේ කනෙන් අහලා. සමහරු ඇසෙන් කියවලා, සමහරු හිතෙන්ම හිතලා එතනට එන්න පුළුවන්. හිතෙන්ම හිතලා ආවත්, කනෙන් අසලා ආවත්, ඇහෙන් කියවලා ආවත් ඇවිල්ලා තියෙන්නේ එකම ඥානයකට. ඒ නිසා ඒ ඥානය තියෙනවා නම් ඌට සුතමේ ඥානය තියෙනවා කියලා කියන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේට සුතමේ ඥානය ලැබුණේ කනින් අහලා නෙවෙයි. උන්වහන්සේ හිතෙන් හිතලා. හරිනේ? ඉතින් ඒ නිසා සුතමේ ඥානය කියන එකේ තේරුම් ගන්න ඕනේ
ඒ මෝඩ් එක ඒක ගත්ත ක්‍රමයේ අනුව නිර්වචනය කරලා තිබුණාට වැදගත් වෙන්නේ මොනවද අවබෝධ තේරුම් ගත යුතු දැනුම. ඒ දැනුමට මොනවා හරි ක්‍රමයකින් පත්වලා තියෙනවා නම් එයා සුතමේ ඥානලාභී කියලා තේරුම් ගන්නවා. හරිනේ. ඒ නිසා පටිසම්භිදා මාර්ග ණය ක්‍රමයේ හැටියට බුදුරජාණන් වහන්සේට සුතමේ ඥානෙ තියෙනවා. තව ණය ක්‍රම තියෙනවා. ඒ ණය ක්‍රම වලදී අපි කියනවා ශ්‍රාවකයන්ට තියෙන සුතමේ භවනාමය. බුදුවරුන්ටයි පසේ බුදුවරුන්ටයි චින්තාමය භවනාමය. ඒ තැන්වලදී උන්වහන්සේලාට සුතමේ ඥානෙ නැහැ කියලා අපි අයින් කරනවා. ඒ නිසා ඒ අදාළ තැනට අවශ්‍ය විදිහට තමයි ඒ දේශනාවන් සිද්ධ කරලා තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. සුතමේ ඥානය තවදුරටත් බලගැන්වෙන වපසරිය ස්වාමීන් වහන්සේ අපි අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අපි පැහැදිලි කර දුන්නොත් අපි ධර්ම ග්‍රන්ථ මුද්‍රණය කළ ධර්මයට අනුග්‍රහ කරන අවස්ථාවන් තියෙනවා. මේ විදිහට ආරාධනාවන් සිද්ධ කළා ස්වාමීන් වහන්සේලාට ආරාධනා කිරීම ධර්මයේ දේශනා කරන්න කියලා දහම් සාකච්ඡා පැවැත්වීම ඒක පෞද්ගලිකව පොදුවේ වෙන්න පුළුවන්. මේ විදිහට ස්වාමීන් වහන්සේ අපි සුතමය ඥානයට තම තමාගේ සහ අපි බාහිර පරිසරය ගැනත් හිතලා අපි අනුග්‍රහ කරන විදිහවල් තව ටිකක් ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දුන්නොත්. කරුණු දෙකක්. සුතමය ඥානය දියුණු කරන්න ඕන නම් බණ අහන්නට ඕනේ. බණ අහන්න ඕනේ. බණ සංවිධානය කරලා අනෙත් අය බණ අහනවා මම බණ ඇහුවේ නැත්තම් සුතමේ ඥානය නැ පිනක් තියෙනවා එච්චර. එහෙමද කියලා. සුතමේ ඥානයට වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයේ ඉගෙන ගන්න ඕනේ. උගත් වෙන්න නම් ඉගෙන ගන්න එපයි. ළමයින්ට අසරණ ළමයින්ට පොත්පත් අරන් දුන්නා කියලා ඉස්කෝලයක් හැදුවා කියලා තමන් ඉගෙන ගත්තේ නැත්තම් තමන්ට දැනුම නැහෙනි. දෙකයි කතා දෙකක් නැහෙනි. සුතමේ ඥානෙ දියුණු කරන්න වෙන ක්‍රම නැහැ. බණ අහන්න ඕනේ කොයි වගේද අර උක්කුජ්ජ පඤ්ඤ, නිකුජ්ජ පඤ්ඤයි උච්චංග පඤ්ඤයි විදිහට හරියන්නේ නැහැ. හරියට බණ අහලා බණ මතක තියාගෙන ධර්මදර වෙන්නට ඕනේ. ඒක පළවෙනි එක. වෙන ක්‍රමයක් නැහැ. වෙන අයගේ සුතමේ ඥානයට අනුග්‍රහ කරන්න පුළුවන් බණ සංවිධානය කරලා බණ පොතපත මුද්‍රණය කරලා බෙදා දීලා. දැන් බණ පොත මුද්‍රණය කරලා බෙදා දෙනවා තමන් කියවන්නේ නැහැ. තමන්ට සුතමේ ඥානය ලැබෙන්නේ. අනිත් අය සුතමේ ඥානය ගනි. හැබැයි එහෙම අනුග්‍රහ කරනකොට පිනක් රැස් වෙනවා. ඒකට කියනවා ධර්ම දානය කියලා. ධර්ම දානයේ කොටස් දෙකයිනේ. කෙලින්ම ධර්ම දානය තමයි බණ කීම. බණ කියනකොට ඒකෙදී දෙපැත්ත වෙනවා. ඒක දේශකයාට තමයි හොඳටම අවබෝධ වෙන්නේ. ඒක ගුරුවරු දන්නවා දන්නව ඇතිනේ උගන්වනකොට වැඩිපුරම තේරෙන්නේ ගුරුවරයාටනේ ශිෂ්‍යයාට නෙවෙයිනේ. ඒතර බණ කියන හාමුදුරන් තමයි හොඳටම වැටහෙන්නේ. ඒතර ධර්ම දාහණය දෙනකොට තමන්ගේ ඥානයත් වැඩෙනවා ශ්‍රාවකයන්ගේ ඥානයත් වැඩෙනවා. ඒක ගැන කතාවක් නැහැ. හැබැයි බණ පොතපත මුද්‍රණය කරලා දෙනකොට ඒක අනුලෝම ධර්ම දානයක්. තමන්ගේ ඍජු ධර්ම දානයක් නෙවෙයි. එතන කරන්නේ වෙන කෙනෙක් කියව බණක් මුද්‍රණය කරලා දෙනවා. සමහරට තමන් නොකියවන්න පුළුවන්. එහෙම දෙන ඕන තරම් නේද? එතකොට බණක් ප්‍රචාරය කරවන්නට පුළුවන්. හරිනේ. එතකොට පිනක් රැස් වෙනවා. ධර්ම දානමය කුසලයක් වෙනවා අනුලෝම වශයෙන්. නමුත් සුතමේ ඥානෙ වැඩෙන්නේ නැහැ. මේ කුසලයේ හැබැයි ඒක අපත යන්නේ. ඒ කුසලයේ අපිට දැන් බණ අහන්න වෙලා නැහැ. බිසි මොනවා හරි හේතුවක් තියෙනවා. හැබැයි මම බණ මුද්‍රණය කරනවා, ප්‍රචාරණය කරනවා, බණ අස්සවනවා, බණ සංවිධානය කරනවා. තමන් බණ අහන්නේ. ඒකත් යම් යහපතක් තියෙනවා. මොකද ඒ කුසලය දවසක මේ ජීවිතේ නොඋනට දවසක ඔබට ප්‍රත්‍ය වෙනවා. ධර්ම ඥානෙ පහසුවෙන් ඇති කර ගැනීමට. ඒක අපතේ යන්නේ නැහැ. හැබැයි ඒ භවයේදී උනත් මේ කර්මය නිසා ආසින් වැටෙන්න වගේ සුතමේ ඥාන ඔලුවට එන්නේ නැහැ. එදාට බණ අහන්නට ඕනේ. ඒ නිසා සුතමේ ඥානය දියුණු කරගන්නට වෙන ක්‍රම නැත. බණ ඇසිය යුතුයි. චින්තාමයෙන් දියුණු කරන්න බැරිද? චින්තාමයෙන් ඔය කියන මට්ටමේ සුතමේ ඥානය දියුණු කරන්න නම් අන්තිම ආත්ම භාවයේ ඉන්න බෝධිසත්වයෙක් වෙන්නට ඕනේ. බුදුවරයෙක් හෝ පසේ බුදුවරයෙක්. උන්වහන්සේලා පවා සසරදී අනිත් බුදුවරුන්ගෙන් බණ අහලා තමයි සුතමේ ඥානෙ දිනු කරන්නේ. මේක මේ අවසාන ආත්ම භාවයේ මේ දෙගොල්ලන්ට ලැබෙන එකක් මේ චින්තාමේ ඥානෙ. සුතමේ ඥානෙ අත්‍යවශ්‍යයි මේ ගමනට. ඒ නිසා සුතමේ ඥානෙ දිනු කරගන්න ෂෝට් කට් නැහැ. ඉගෙන ගන්නටම ඕනේ. ඒක උදාහරණයක් කියන්නේ දැන් ළමයා විභාගේ පාස් වෙන්න ඕන නම් O level A level පාස් වෙන්න ඕන. වෙන එකක් නැහැනේ. පාඩම් කරන්න එපයි. ඒක කතා දෙකක් නැහැනේ. ඒ වගේ තමයි මේ ධර්ම මාර්ගයේ සුතමෙන් භාවනාමයට ඇවිල්ලා චින්තාමය භාවනාමය ගිහිලා විදර්ශනා ඥාන වඩලා මාර්ගඵල ලබන්න ඕන නම් ධර්මයේ මුලදී ඉගෙන ගන්න වෙනවාමයි. ඒක අය කතාවක් නෑ. හැබැයි අනිත් අයට ඒව සංවිධානය කළ අහන්න දුන්නොත් ලොකු පිනක් රැස් වෙනවා. ඒක නැතුව නෙවෙයි. පිනක් රැස් වෙනවා. මේකෙන් වඩා ලේසි මොකද්ද? ඉගෙන ගන්න එකද ඉගෙන ගන්නට උදව් කරන එකද? මොකද හිතන්නේ? විභාගේ පාස් වෙන්න ඔක්කොම උදව් කරනවා.
විභාගේ පාස් මොකද්ද අමාරු? පාස් වෙන එකනේ අමාරු. මොකද හිතන්නේ? අනුන් නිවන් දක්කන එකද ලේසි, Taman නිවන් දකින්න එකද ලේසි? ඈ? අමාරු මොකද? අනුන් දක්වන එක අමාරුයි. Taman දකින්න එක තමයි අමාරු. අමාරු Taman දකින්න එක. ඒක අමාරුයි. ඒතර හිතෙන්න පුළුවන් නෑ. බුදුවරු, පසේ බුදුවරු තනියම නිවන් දකින්නවා බුදුවරු. ඒක වෙන කතාවක් නේ. ඒ කියන්නේ මේ ගැඹුරු ධර්මයේ වචනෙන් ළඟලා දේශනා කරන එකනේ. දේශනා පරියාරේ හම්බුණ ගමන් ඒක අපේ හිටියා රහතන් වහන්සේ කෙනෙක්. ඒක ස්වාමීන් වහන්සේ මහා සීව. නම මහා සීව. මහා ගුරුවරේ. පන්ති කුල 18කට උගන්වනවා. ක්ලාසස් 18ක්. කොටින්ම කියනවනම් පිණ්ඩපාතේ ගිහිල්ලා ගමෙන් එළියට එනකොට ගමේ ඉඳලා ආරාමයට එනකනුත් මිනිස්සු ප්‍රශ්න අහනවා. හරිනේ? ගෝලයෝ 30000ක් රහත්. Tamanට කිසිදු අධිගමයක් නැහැ. අන්තිමට රහතන් වහන්සේ කෙනෙක් ගෝලයක් ඇවිල්ලා සංවේගය ඇති කරා. ගිහිලා භාවනා අවුරුදු 30ක් ගියා රහත් වෙන්න. උපදේශ දීලා කෙටි කාලයකින් ගෝලියෝ රහත් කරනවා. උන්වහන්සේගේ බණ අහලා වන්නාසකෙන් ධර්මය ඉගෙනගෙන ගෝලියෝ රහත් වෙනවා. 30000ක් රහත් වෙලා තියෙනවා. Tamanට ගියා අවුරුදු 30ක් රහත් වෙන්න. ඒ නිසා මතක තියාගන්න. යුද්ධ දෙකක් තියෙනවා. අනුන්ව නිවන් දක්කන එකත් එක යුද්ධ. අනුන්ගේ කෙලෙස් ජයට උදව්. තමන්ගේ කෙලෙස් දිනන එක තමයි අමාරු. මේක කරන්න ඕනේ තමන්. මේක තනියම අනිත් අයට පුළුවන් උපදෙස් දෙන්න. මේක කරන්න ඕනේ තමන්. අපිට පුළුවන් භාවනා කරන්න උපදෙස් දීලා කට්ටියව සමාධියට ගේන්න. හැබැයි අපි භාවනා කරලා සිත එකඟ කරගෙන සමාධි උපදවා ගන්නවා කියන එක අමාරුයි. ඒ නිසා මතක තියාගන්න සුතමේ ඥාණයට කටයුතු සලසන එක ලේසි. සුතමේ ඥාණය උපදවා ගන්න එක අපේ භාවනාවටත් එහෙම. ස්වාමීන් වහන්සේ කියන්නේ නිවන් දකින්න අපිට අනුග්‍රහ කරන්නේ සුතමේ ඥානයේද ස්වාමීන් වහන්සේ? සුතමේ ඥානය පදනම් කරගෙන තමයි නිවන් ගමන යන්නේ. සුතමේ ඥානෙ නැතු යනවා කියන්නේ ඉතින් බොරු කතාවක් නේ. සුතමේ ඥානෙ නැතු යනවා කියන්නේ ඉතින් කොහි යනවද දන්නේ නැහැ. Tamanට ඕන එකක් කරන්න පුළුවන් නේ. සුතමේ ඥානෙ විසින් තමයි කලියුත්ත නොකලියුත්ත, වැඩියුත්ත නොවැඩියුත්ත, බැලියුත්ත නොබැලියුත්ත භාවනා මාර්ගයේ මේ සියල්ල විවෘතක පිරිසුදු කරලා දෙන්නේ. එහෙමයි. සුතමේ ඥානෙ නැතිනම් භාවනා කරන අය ඕන තරම් ඉන්නවා. අන්‍ය ආගම්වලත් භාවනා යෝගින් ඉන්නවා. ධානලාභීන් ඉන්නවා. මාර්ග මොනවාද? ධාන ලැබිච්ච පමණින් සමාධියක් තිබුණු පමණින් එහෙම බුදුදහමේ මාර්ගය මනින්න බෑ. බුදුදහමේ මාර්ගයේ මුල්‍ය තමයි සුතමේ ඥානෙ. අතීතේ උනානේ ප්‍රශ්නයක්. බැමිණි ඉතිහාසය අහලා දිනවනේ. බලංගම්බා රජුරුවන්ගේ කාලේ ආවේ. මේ දුර්භික්ෂයක් ආවනේ. ඒ දුර්භික්ෂය ආපු වෙලාවේ ලංකාවේ ස්වාමීන් වහන්සේලාට කෑම නැති නිසා සමහර රහතන් වහන්සේලා සක්‍ර දෙවියෝ හම්බ වෙන්නට ගියා උදව් වෙලා. සක්‍ර දෙවියෝ එළුක අපිට උදව් කරන්න බෑ. මේක දරුණු ප්‍රශ්නයක්. ඔබ වහන්සේලා ලංකාව අතහැරලා පිට දේශයකට යන්න දුර්භික්ෂය ඉවරුනාම එන්න කිව්වා. රහතන් වහන්සේලා තීරණය කරා අපි ඩැකිලා හිටියොත් තමයි ධර්මයේ රැකෙන්නේ. එහෙනම් අපි දකුණු ඉන්දියාවට යන් කියලා පහුරක් බැඳගෙන ගියා. යනකොට 500 නමක් ගොඩ වෙලා ගියා. 60 නමක් කිව්වා නෑ අපි ලංකාවේ ඉන්නවා කියලා. ඒ 69 ඉතාම දුෂ්කර ජීවිතයක් ගත කරමින් අර ධර්මය පොත් ලියලා නැහනේ කටපාඩේ මතක තියාගත්තා. අර කේල් බඩ අනුභව කරමින් තමයි මතක තියාගත්තා. මේක මතක තියාගෙන පිට ගියපු අයත් ඒකට සුව පහසුවෙන්ම ප්‍රත්‍ය ලැබිලා ධර්මයේ පාඩම් කරන විට මේ දෙගොල්ලෝ දුර්භික්ෂය වුණාම ආපහු අහුණා. පැමිණියා ලංකාවට අර කට්ටිය. දෙගොල්ලෝ එකතු වුණා. එකතු වෙලා කටපාඩම් කරලා තිබිච්ච ධර්මයේ සජ්ජායනා කර හැමෝම සියලු දෙනාම හොඳට ධර්මයේ දරාගෙන සිටියා. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා අතර සාකච්ඡාවක් ඇති වුණා. මේ බුද්ධ ශාසනයෙහි මූලය කවරක්ද? ඒ කියන්නේ මූලය රකින්නට ඕනේ අපි. මේ ශාසනයේ මුල කොහෙද? පදනම කොහෙද? පරියාප්තියද ප්‍රතිපත්තියද? පරියාප්තිය කියලා කියන්නේ ඉගෙන ගන්න මේ දැනුම බුද්ධ වචනේ ඉගෙන ගැනීම. ප්‍රතිපත්තිය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා ගුණ දුතාංග ආදී පුහුණු කිරීම. කට්ටියක් කිව්වා සමහර ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේලා තියෙනවා උන්වහන්සේලා කිව්වා ප්‍රතිපත්තිය තමයි ශාසනයේ මූලය. සමහර කිව්වා පරියාප්තිය තමයි ශාසනයේ මූලය. ඒතර කිව්වා කට්ටිය අනිත් අය බලන් හිටපු අය කිව්වා ස්වාමීන් වහන්සේලා එහෙම හරියන්නේ නැහැ. හේතු සාධක ඉදිරිපත් කරන්නකෝ බුද්ධ වචනේ. ඒතකොට ප්‍රතිපත්තිකාමී ස්වාමීන් වහන්සේලා කීවා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන සුබද්‍රය මේ භික්ෂූන් මනාකොට වාසය කරනවා නම් ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා.
එතකොට නේ ප්‍රතිපත්තිය තමයි ශාසනයේ මුල. ඒ නිසා රහතුන් භික්ෂුන් වහන්සේලා ප්‍රතිපත්ති පුරන්නට ඕනේ. එතකොට තමයි මේ ශාසනය රැකෙන්නේ. අර ධර්මදර භික්ෂුන්ගේ ඔබ වහන්සේලාට උත්තරයක් දෙන්න. යාව තිට්ඨන්ති සුත්තන්තා විනයෝ යාව දිප්පති තාව දක්කින්ති ආලෝකෝ සූර්යේ අබ්බුග්ගතේ යතා සුත්තන්තේ රක්කිතේ සන්තේ එතකොට කියනවා යාව තිට්ඨන්ති සුත්තන්තා මේ සූත්‍ර දේශනා බුද්ධ දේශනා විනයම් යාව දිප්පති විනය දේශනාව තියනකම් මේ ධර්ම මාර්ගය ප්‍රචලිතව පවතිනවා. හරියට සූර්යයා අහසේ බැබලෙනා වගේ මේක තියෙනවා. සුත්තන්තම්හි පමුට්ටම්හි සූත්‍රය අමතක වෙලා ගියොත් විනය අමතක වෙලා ගියොත් එදාට ප්‍රතිපත්තිය වරදිනවා. හැබැයි සූත්‍රය රැකිලා තිබුණොත් යම් කලෙක ප්‍රතිපත්තිකාමෙන් අඩු වෙන්නට පුළුවන්. හැබැයි ඒ සූත්‍රය පරියාප්තිය බුද්ධ වචනය මත පදනම් වෙලා නැවත ප්‍රතිපත්ති පුරලා මාර්ගඵල වලට යන්නට පුළුවන්. ලෝකයේහි නිදන් අපි දකින්නේ නැහැ. නිදන් පොළොව යට තියෙන්නේ. හැබැයි නිදන් වල සලකුණු තියෙනවා. මෙතන නිදානයක් තියෙනවා කියලා. නිදානේ කවුරු අරගෙන නැහැ තාම. නමුත් නිදන් සලකුණ තියෙන තාක්කල් ඒ නිදානයට ඇක්සස් තියෙනවා. නිදානයේ සලකුණ නැති වෙච්ච දවසට නිදානය ලෝකයට අහිමි වුණා. මොකද මුළු පොළොවම හරන්නේ ඔග. නිදානය අහිමි වුණා. ඒ වගේ තමයි පරියාප්තිය මේ සුතමේ ඥානය ගන්න දැනුම ඒ දැනුම් ගබඩ ඒ තොරතුර බුද්ධ දේශනාව ලෝකයේ තියෙන තාක්කල් අද මාර්ගඵල ලාභීන් නොහිටියත් ලෝකේ ඒක අනුව පිළිපදලා කෙනෙක්ට මාර්ගඵලයකට යන්න පුළුවන්. ඒ නිසා අපේ බුද්ධ ශාසනයේ ථේරවාදයේ තියෙන වචනයක් තමයි පරියත්ති ශාසනස්ස මූලං ශාසනයේ මුල පරියප්තියයි ධර්මයේ ඉගෙනීමයි. ඉතින් ඒ සුතමේ ඥානය හරියට ලැබුණොත් තමයි හරියට ප්‍රතිපත්තිය යන්නේ. හරියට ප්‍රතිපත්තිය යන්නේ. කවුරු හරි මාර්ගඵල ලාභියෙක් කියලා ප්‍රකාශ කරනකොට පවා එයාගේ මාර්ගඵල ලාභීත්වය මනින්නට පුළුවන්, තීරණය කරන්න පුළුවන්. පරියාප්ති සුතමේ ඥානයේ මත පදනම. ඒ නිසා සුතමේ ඥානය නැතුව මේ ගමන යන්න. ඒ කියන්නේ මුළු ත්‍රිපිටකෙම ඉගෙන ගන්න කියනවා කියන එක නෙමෙයි. යම් බේසික් දැනුමක් තියෙනවා ඉගෙන ගත යුතු. ඒක නැතුව මේ ගමන යන්නට බෑ. ඒ නිසා ඒක දැන ගැනීම අත්‍යවශ්‍යයි.